ඔයාලට පේනවද මේ තියෙන ඩයලොග් ටෙලිවිෂන් ඩිකෝඩරේ තමයි අද මම අන්බොක්ස් හෙලෝ ගයිස් අද මේ ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ PC ස්ටුඩියෝ එකත් එක්ක. ඉතින් අද මම ගෙනත් තියන්නේ ෆෝන්ස් නෙමෙයි. අද මම ගෙනත් තියන්නේ TV ඩෙකෝඩර් එකක්. TV ඩෙකෝඩර් එකක් ඇවිල්ලා ඔයගොල්ලන්ට කිව්වොත් මොකක්ද කියන්නේ ඩයලොග් ටෙලිවිෂන් එක. ඩයලොග් ටෙලිවිෂන් එකේ අලුත්ම TV ඩෙකෝඩර් එක තමයි අද මම ඔයගොල්ලන්ට ගෙනත් තියන්නේ. හරි. වැඩි කතා නැතුව අපි බලමු ඒ TV ඩෙකෝඩර් එක මොකක්ද කියලා. ඔයාලට පේනවද මේ තියෙන ඩයලොග් ටෙලිවිෂන් ඩිකෝඩරේ තමයි අද මම අන්බොක්ස් කරන්නේ. බලමු ඉස්සෙල්ලාම අපි මේක අන්බොක්ස්. හරි ඉතින් යාළුවනේ. ඉතින් මම ඔයගලන්ට කිව්වනේ මේක අන්බොක්ස් කරනගේ. ඉතින් අපි බලමු ඉස්සෙල්ලාම අන්බොක්ස් කරලා. හරි ඉතින් ඔයගලන්ට ඉස්සෙල්ලාම බලා ගන්න පුළුවන්. يعني පෙට්ටියේ උඩම තියෙන්නේ ඩයලොග් ටෙලිවිෂන් කියලා ගහලා SD ලුක් එකක් තියනවා කියලා මෙහින් බලන්න පුළුවන් කියනවා. ඊට පස්සේ PVR රෙකෝඩ් එකක් තියෙනවා කියලා මේකේ සඳහන් කරලා තියෙනවා. ඕගලන්ට මේ පෙට්ටියේ වම් අත පැත්තේ බලා ගන්න පුළුවන් my dialog app එකේ සම්පූර්ණ කියන්නේ පොඩි විස්තරයක් දීලා තියෙනවා. ඒ කියන්නේ මේ QR කෝඩ් එකකුත් මේ පැත්තේ සඳහන් වෙනවා. ඊට පස්සේ ඕගලන්ට බලා ගන්න පුළුවන් පෙට්ටියේ බෑක් එකේ HDMI කේබලේ විස්තර තියෙනවා. ඊට පස්සේ ඕගලන්ට අනිත් පැත්තේ දකුණු අත පැත්තේ බලා ගන්න පුළුවන් මේකේ user manual එක. ඉතින් මේක ඇතුලේ ඕගලන්ට user manual කොලයක් ඉන්නේ. අර අතන ඒකේ user manual එකේ විස්තර ටික අතන දකුණු පැත්තේ සඳහන් කරලා තියෙනවා. ඕගලන්ට මේක ඕපන් කරගත්තම බලා ගන්න පුළුවන් user කියන්නේ warranty card එක ගැන. හරි. ඊට පස්සේ ඕගලන්ට බලා ගන්න පුළුවන් TV decoder එක. අපි ඒක පැත්තකින් තියාගෙන අපි යන් ඊළඟට මොකක්ද තියෙන්නේ කියලා බලන්න. හරි. ඊළඟට තියෙන්නේ ඒක decoder plug එකට ගහන කේබල් එක. හරි. අපි ඒක දෙනට පැත්තකින් තියාගමු. ඊළඟට ඔයගලන්ට බලා ගන්න පුළුවන් TV එකට decoder සම්බන්ධ කරන HDMI කේබල් එක. ඉතින් කලින් ඔයගලන්ට HDMI කේබල් එක නෙමෙයි තිබ්බේ. රතු පාටයි සුදු පාටයි කහ පාටයි කියන්නේ ජැක් එකක් තමයි තිබ්බේ TV එකට සෙලෙක්ට් කරන්න. ඊළඟට ඔයගලන්ට බලා ගන්න පුළුවන් TV remote එක. හරි. ඉතින් TV remote එක වෙනස් වෙලා තියෙනවා. අර decoder එක චුට්ටක් පොඩි වෙලා තියෙනවා. ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේක ඕපන් කරාට පස්සේ. හරි. මම මේක ඕපන් කරගෙන කාඩ්බෝඩ් කැල්ල අයින් කරනවා. ඊට පස්සේ තියෙන පොලිතින් එකත් අයින් කරගෙන ඔයගලන්ට බලා ගන්න පුළුවන් කලින් තිබ්බ decoder එකටත් වැඩිය ගොඩක් පොඩි වෙලා තියෙනවා. ඒ වගේම කලින් decoder එකේ ඔයගලන්ට SIM card එකක් ඒක ඉන්සර්ට් කරන්න වුණා. ඒ මේ decoder එකේ කිසිම SIM card එකක් ඉන්සර්ට් කරන්න බෑ. full seal එකක් තමයි තියෙන්නේ. ඉතින් ඔයගලන්ට අනිත් පැත්ත කියන්නේ පිටිපස්ස පැත්ත බලා ගන්න පුළුවන් තියෙන පෝට් ටික. හරි. හරි එහෙනම් අපි බලමු ඉස්සෙල්ලාම තියෙන පෝට් එක මොනවද කියලා. හරි. ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඇන්ටනා කේබල් එක ගහන පොට් එක තියෙනවා. ඊට HDMI පෝට් එක තියෙනවා. ඊළඟට ගහන්න පුළුවන් ඔයගලන්ගේ ප්ලග් පෝට් එකට ෆිට කරන පෝට් එක තියෙනවා. හරි. එච්චරයි බලා ගන්න පුළුවන් පෝට් ටික. හරි. අපි ඒක චුට්ටක් පැත්තකින් තියාගෙන අපි බලමු රිමෝට් එක. ඉතින් රිමෝට් එක චුට්ටක් පොඩි වෙලා වෙනස් වෙලා තියෙනවා. ඒ වගේම ඊළඟට තියෙනවා අපි එළියට ගමු. එහෙනම් කේබල් එක කියන්නේ ප්ලග් එකට ගහන කේබල් එක තමයි ඕක තියෙන්නේ. ඒක රවුන්ඩ් මේක තමයි තියෙන්නේ. අර මං කලින් කිව්වා වගේ පෝට් එකට තමයි මේක ෆිට කරන්න තියෙන්නේ. අපි ඊළඟට ගමු HDMI කේබල් එක. හරි. ඔයගලන්ට බලා ගන්නවා දෙපැත්තෙම HDMI තමයි මේක තියෙන්නේ. හරි. අන්න එහෙම මම මේක ඕපන් කරගෙන ඊට පස්සේ තවත් කවරයක් තියෙනවා. හරි. මම ඔයගලන්ට කලින් කිව්වා වගේ මේකේ දෙපැත්තෙම HDMI තමයි තියෙන්නේ. හරි. මම ඒකේ වයර් දෙකත් අයින් කරගත්තා. හරි. දැන් මේ ටික කොහොමද TV එකට decoder එක ෆිට කරන්න කියලා අපි බලමු. හරි ඉතින් යාළුවනේ මේක තමයි මගේ TV එක. ඔයගලන් මගේ කලින් වීඩියෝස් බලලා තියෙනවා. ඔයගලන්
කලින් දාන්න මගේ ටීවී එක. හරි. මේ එතන තමයි මගේ ටීවී එක තියෙන්නේ. අපි බලමු කොහොමද ෆිට කරන්නේ කියලා. ඉස්සෙල්ලාම මම අතන ෆිට කරන්න ඕනේ. දැන් මම ඩිකෝඩරේ තියෙනවා. හරි. මම ඒක තිබ්බා. අපි බලමු කොහොමද හරියට මේක ෆිට වෙන්නේ කියලා. අපි එකටම ඩයලොග් ඇන්ටනාව ෆිට කරන් ඉමු. හරි. ඔයගලන්ට පේනවා මම ෆිට කරන හැටි. ඒ විදිහට ඕගලන්ටත් පුළුවන් ෆිට කරගන්න. හරි යාළුවනේ මම මේක ෆිට කරගෙන ඉවරයි. හරි ඉතින් යාළුවනේ දැන් අපිට තියෙන්නේ HDMI කේබල් එක ෆිට කරන්න. අපි බලමු කොහොමද ඒක ෆිට කරන්න කියලා. මම ඔයගලන්ට පේන්නම HDMI කේබල් එක ඔයගලන්ට පේන්නවත් එක්කම ෆිට කරන්න. හරි ඉතින් යාළුවනේ මම ඔයගලන්ට පෙන්නන්න ඕන නිසා ටීවී එක පොට් එක පේන විදිහටම ඔයගලන් කැමරාව හදාගත්තා. හරි. මම ෆිට කරන විදිහට ඔයගලන් ෆිට කරගන්න. ඉතින් මම HDMI 1 එකට තමයි ෆිට කරේ. ඔයගලන්ට පුළුවන් නම් HDMI 2 එකකට ෆිට කරගන්න පුළුවන්. හරි ඉතින් යාළුවනේ මම ෆිට කරගත්තා. ඉතින් මම guys ටීවී එක තිබ්බ විදිහට හරි ගස්සනවා. හරි ඔයගලන්ට පේනවා. හරි ඉතින් යාළුවනේ මම ඔයගලන්ට ඩෙකෝඩර් ෆිට කරන්න හැටි ඔයගලන්ට පේන්නම හරි ගස්සගත්තා. හරි දැන් තියෙන්නේ ෆිට කරගන්න. හරි ඔයගලන්ට මම හිතනවා පෝට් එක පේනවා ඇති කියලා. හරි ඉතින් මම ඔයගලන්ට ෆිට කරන්න. හරි මෙන්න මේ වගේ ඔයගලන්ටත් පුළුවන් මේ ඩෙකෝඩරේ ටීවී එකට ෆිට කරගන්න. හරි ඉතින් යාළුවනේ දැන් තියෙන අපිට පවර් එක දෙන්න. හරි මම අපි බලමු කොහොමද පවර් කේබල් එක කොහොමද ෆිට කරන්නේ කියලා. ඉතින් මම පවර් කේබල් එක ෆිට කරන්න අපේ පවර් තියෙන පොට් එකෙන් ලෑල්ලකින් තමයි වෙන් වෙලා තියෙන ටීවී එක. ඉතින් ලෑල්ල අයිනේ පොඩි සිදුරක් ෆිට කරලා තිනවා. ඒ කියන්නේ වයර් මැනේජ්මන්ට් එකට. හරි අපි බලමු කොහොමද ඒක හරියට ෆිට කරගන්න කියලා. හරි යාළුවනේ මම ටික වෙලාවකට පස්සේ මම කේබල් එක ගත්තා. හරි අපි තියෙන දේ කේබල් එක ෆිට කරන්න. ඔයාලට පේනවා ඉතින් මම කේබල් එක ෆිට කරන හැටි. එතන මම කලින් කිව්ව පෝට් එකට තමයි මේ කේබල් එක ෆිට කරන්න තියෙන්නේ. හරි ඉතින් යාළුවනේ මම ටීවී එකේ ප්ලග් එකයි ඩෙකෝඩරේ ප්ලග් එකයි ෆිට කරගෙන ස්විච් එක ඔන් කරගත්තා. දැන් අපිට තියෙන්නේ ටීවී එකේ ස්විච් එක ඔන් කරගන්න. ඔයගලන්ට පේනවා ඇති ටීවී එකේ ලයිට් එකයි ඩෙකෝඩරේ ලයිට් එකයි පත් වෙලා තියෙනවා. හරි. දැන් අපි යමු ටීවී එක ඔන් කරන්න. හරි ඉතින් යාළුවනේ ඔයගලන්ට පේනවා ඉතින් ඔන් වෙන හැටි. හරි මෙන්න මේ වගේ ඔන් වෙනවා. හරි ඉතින් යාළුවනේ ටීවී එක ඔන් කරගත්තා. දැන් අපි ටීවී එක ඔන් කරගත්තට පස්සේ අපි යන්න ඕනේ HDMI 1 එකට. හරි. ඔයගලන්ට පේනවාද මම HDMI 1 එකට කොහොමද යන්නේ කියලා. අර අතන තියෙන HDMI 1 එකට ගිහින් ඕකේ ඔබන්න ඕනේ. ඒතර ඕගොල්ලන්ගේ ඩයලොග් ටෙලිවිෂන් එකට මාරු වෙනවා. ඉතින් ඕගොල්ලන්ට පේනවාද මම ඩයලොග් ටෙලිවිෂන් එක පාත් යූස් කරන්නේ මෙන්න මෙහෙමයි. ඉතින් මම ටීවී එකෙන් ඕගොල්ලන්ට channel එක මාරු කරලා පෙන්නන්නම්. හරි ඉතින් යාළුවනේ ඔයාලන් දැක්කා අන්බොක්සින් එකයි ටීවී එකට කොහොමද ඩෙකෝඩරේ සෙට් කරන්න හැටි. ඉතින් අද වීඩියෝ එක මම මෙච්චරයි කියලා ඔයගලන්ට පෙන්නුවේ. ඔයගලන් තාම මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ වීඩියෝ එක ඔයගලන් කැමති නම් ලයික් කරලා ෂෙයා කරලා කමෙන්ට් කරන්න. ඉතින් තවත් දවසක මේ වගේ අන්බොක්සින් රිවිව්ස් සහ ටෙක් වීඩියෝස් ඔයගලන්ට PC Studio එකෙන් බලා ගන්න පුළුවන්. අපි තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.